ආයුබෝවන් පින්බර පොහොය දිනයක් වේවා සියලු දෙනාටම. අද මේ වප්පුම් පොහොය දිනේදී අපි ගමේ පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා ඒ වගේම අපි පන්සලට ගියාට පස්සේ බුද්ධ පූජාවට සහභාගී වෙන අවස්ථාවක් ලැබුණා. ඒකත් ඉතින් පින්බර අවස්ථාවක් කියලා මට හිතෙනවා. ඒ වගේ අවස්ථාවක් ලේසියෙන් හම්බ වෙන්නේ නැති නිසා ඒ කටයුතු තිමා කරලා ටවුන් එකට ඇවිල්ලා බලංගොඩ ටවුන් එකට ඇවිල්ලා මහත්තයත් එක්ක කල්පනා කරලා බලලා මහත්තයා කිව්වා එහෙනම් රාසකල පැත්තට ගිහිල්ලා මේවල්වත් අලුපොළ මාර්ගයේ අලුපොළ ඇල්ල බලන්න යන් කියලා. ඊට පස්සේ තුන් දෙනාත් එක්ක රාසකල මාර්ගයේ දිගේ ඉදිරියට ආවා. අද මේ පාරේ යන්න පහසුවෙන් පුළුවන්. මොකද කියනවනම් පොය දවසක් නිසා එහෙම වාහන ගොඩක් නැහැ පාරේ. නිසා ලේසියෙන් Tamanට පහසු විදිහට යන්න පුළුවන් වුණා. ඌවැල්ල රාසවල පහු කරලා දැන් දියවැල්ල ප්‍රදේශයට තමයි අපි ළඟා වෙලා තියෙන්නේ. දියවැල්ල ප්‍රදේශයට ළඟා වෙනවත් සමග දේශගුණය වෙනස් වෙනවා. කළු වලාකුළින් පිරෙනවා. මේ ප්‍රදේශයට හැම වෙලේම වගේ වාර්ෂිකත්වය ඇදහැරෙනවා. මේ ඉදිරියෙන් තියෙන්නේ ශ්‍රී පාද විහාරස්ථානය සමනලතැන්න ප්‍රදේශය. මේ විහාරස්ථානය අසලින් ගමන් කරන වාහන නවත්තලා එතන පඳුරු දාලා එයාලගේ ගමනට ආශිර්වාද ලබාගෙන යනවා. අපි මෙතනත් නවත්තලා පඳුරු හැම දාලා ආශිර්වාද ලබාගෙන යන්න පිටත් වුණා. ඒ වගේම මෙතන නැවතිලා බැලුවා මේ පන්සල ගාවට පේනවා ඈත කඳු මුදුන් අතරින් ශ්‍රී පාද විහාරස්ථානය. ඒ වුණාට හැම වෙලාවෙම පේන්නේ අදත් බලාකුළු වලින් වැහිලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් පේන්නේ නැති නිසා අපි ආපහු වෙන්න පිටත් වුණා. දැන් බලන්නකෝ මේ පහුවෙච්ච රූපරාම වල තියෙන ගස්වල මාර්ගස්වල වගේ වේ ගොඩාක් තියෙනවා. දෙබර බැඳලා තියෙනවා. මේ අයිනේ තියෙන මාර්ගයේ දිගට තියෙන පුවක් ගස් යම්තරව මාර්ගස් දුනු විදල්ල ගස් වගේ ගස්වල තද දුමුරු පැහැයක් ගන්නවා. මාළකඩ කාපු ස්වරූපයක් වගේ තමයි පෙන්වුම් කරන්නේ. මට හිතෙන විදිහට මේ ප්‍රදේශයට කොපමණවත් මේ වාර්ෂිකත්වය ඇදහැරෙන නිසා වෙන්නේ ඇති කියලා හිතෙනවා. මේ අලුපොළ ඇල්ල බලන්න යනවා නම් බලංගොඩ නගරයේ සිට එනවා නම් බලංගොඩ නගරයට ඇවිල්ලා රාසකල මාර්ගයේ දිගේ ඉදිරියට එනකොට ඌවැල්ල මාර්ගය ප්‍රදේශය හම්බ වෙනවා. ඌවැල්ල ප්‍රදේශයෙන් ඉදිරියට එනකොට දියවැල්ල, වැල්ලවැල, බලකොටුන්න, දියවැල්ලත් කඩමණ්ඩිය මේ වගේ සම්දිස්ථාන පහ කරගෙන තමයි එන්න ඕනේ. මේ අනාතරතුර අපිට හම්බ වෙන පොඩි පොඩි දිය කඩේදී ඒ වයින් තවත් මේ පරිසරය සුන්දර කරනවා. තවත් ඉදිරියට යන්න ඕනේ අපි. දැන් අපි වැල්ලවල හන්දියට ළඟා වෙලා තමයි තියෙන්නේ. වැල්ලවල හන්දියෙන් තව ටික දුරක් යන්න ඕනේ. ඒ වගේම තමයි රත්නපුර ප්‍රදේශයේ සිට එන අයට නම් බලංගොඩට ඇවිත් එනවට වඩා රත්නපුරින් වේවැල්ලත්තට ඇවිල්ලා වේවැල්ලත් පොළොල්ලට යනවා ප්‍රදේශී.
අපිට බලකටුන්න පහු කරලා ටිකක් ඉදිරියට එනකොට හම්බ වෙනම අලු පොළ ෆැක්ටරිය හම්බ වෙනවා. එතනින් සුදු පාට බෝඩ් එකක් ගහලා තිබුණේ කලින් රූපරාම. එන්නේ එතනින් දකුණු පසට අලුපොළ හොස්පිටල් එක මාර්ගයේ තමයි යන්න ඕනේ. මාර්ගය නම් අබලන් තත්ත්වයක තමයි පවතින්නේ. අලුපොළ හොස්පිටල් එකට යන්න තියෙන මාර්ගය දුෂ්කරයි තමයි. ඉතින් මම හිතනවා මේ මාර්ගය පිළිසකර කරොත් මේ හොස්පිටල් එකට එන රෝගීන්ට ගොඩාක් පහසුවක් වෙයි කියලා. බයිසිකලයකට වගේ එහෙමනම් කොහොම හරි ෂේප් එකක් දාලා යන්න පුළුවන්. කාර් වලින් එහෙමනම් යන්න ටිකක් අමාරුයි. තනින් තනින් හදලා තියෙනවා. තනින් තනින් වලවල් තියෙනවා. කැඩිව් ස්වරූපයක් තමයි පේන්නේ. පිටින් බයික් එකේ ගිය නිසා කොහොම හරි ගියා. ඒ අතර යන අතරතුර පොඩි දියැලක් හම්බුණා. ඔයාගේ යාළුවෙක් ඉන්නවනේ. පුතාගේ යාළුවෙක් නේද? ලස්සනයිනේ. අපි ගලුට්ට යන්ද? බැයිද? ඇයි? මෙන්න තියෙනවා අලු පොළ ඇල්ල. මෙතනින් අලු පොළ ඇල්ල ළඟට යන්න අමාරුයි. යනවා නම් ටිකක් පහලින් තමයි නා ගන්න වෙන්නේ. ගඟ දිගේ බුද්දට ටිකක් ඉහළට ගිහිල්ලා බලන්නකෝ වතුර ටික ගලා හැලෙන ලස්සන. අපි ඉතින් තව අලු පොළ ඇල්ල පිටුවටම යන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ දිගේ ඉහළට යන්න තමයි සූදානම් වෙන්නේ. මොනවද කන්නේ? ඈ? අම්මට දෙන්නද? කන්නේ කන්න හොඳ නෑ ළමා. Thank you. කට්ටි ඉන්නවනේ. මේ තියෙන්නේ අලුපොළ ප්‍රාදේශීය රෝහල. පුදුම ලස්සනක් තියෙන්නේ. ගොඩක් පොඩි හොස්පිටල් එකක් වුණාට වටපිටාව සුන්දරත්වය හරි ලස්සනයි. පරිසරයත් ලස්සනයි, සුන්දරයි. ඒ වගේම ඉතින් මාර්ගයත් සුන්දරයි, පහසු වුණොත් තමයි හොඳ නේද? මේකේ ප්‍රතිකාර ගන්නවා ශිල්පල් කියලා. මෙන්න මේ තියෙන පඩිපේලිය දිගේ පහළට තමයි යන්නේ තියෙන්නේ. බයිට් රණ්ඩුව. මන්න දෙන්නේ බලන් ඉන්නවා. ඔන්න දැන් තියලි ශබ්දය ළඟම ඇහෙනවා. අපි ගිහිල්ලම් බලමුකෝ.
පොඩි දෙයක් කියන්න අමතක වුණානේ. මේ රේන්බෝ රෝස් YouTube channel එක subscribe කරගෙන යන්න. එතකොට මේ වගේ ලස්සන දැන් YouTube එකට අප්ලෝඩ් කරාම ඔයාලට ඉක්මනට බලා ගන්න පුළුවන්. මෙන්න බලන්නකො අපේ චූටි දොන්ට තියෙන සතුට. එයා ගොඩාක් සන්තෝෂෙන් ඉන්නේ. එයා අද අනිවාර්යෙන් යන්න ඕනි කිව්වා නාන්න කොහේ හරි. නිසා එක් කරගෙන ආවා. නාන්න ආවට නාන්න වේද කියලා ෂුවර් එකක් නෑ. ඒ කියන්නේ වහවලාකුළු පිරෙනවා ටික වෙලාවක් යනකොට වටේම කළු කර ගන්නවා. වතුර සීතලයි අයිස් වගේ. අද පොය නිසා මෙතන ගොඩක් කට්ටියක් ඉන්නවා. බලන්න මේ වැලි පිරලා තියෙන හැටි. මේ වැලි පිරලා තියෙන්නේ මේ ගලන වෙලාවට යෙල්ලෙන් ආපු වැලි තමයි. ඒ නිසා වැහගෙන ඉන්න වෙලාවට ඉන්නත් පයි හිතෙන පොඩි අයත් එක්ක අපි ඉතින් නාන්න තැනක් බැලුවා. මේ හරියේ ගොඩක් කට්ටිය ඉන්න නිසා නාන්න තමයි. චූටි දොන්ට නාන්නත් මේ ගැඹුරුයි. අනික තටාක වගේ වෙන් වශයෙන් වතුර පිරලා තියෙනවා පොඩි පොඩි තැන්. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි මේ පෙනෙන යැල ගාවට ආවා. ඒතන්ට එන්න ඕන නම් පහලින් අපි කලින් වෙන්න පාලම ගාවින් අඟට ගිහුලට තමයි එන්න ඕනේ. ඉතින් ගොඩාක් රවුමක් ආයෙ එන්න ඕනේ නිසා එතන විශාල ගලක් තියෙනවා. ඒ ගල දිගේ හිමීට පහළට බැස්සා. බහිනකොට මෙතන කට්ටියක් නෑවා. එයාලත් එක්ක අපි මෙතන නාන්න තමයි හැදුවේ. ඒත් වැස්ස ආපු නිසා චූටි දෝනිව ඇඟ සෝදගෙන එන්න තමයි ඉක්මනට ඇඟ සෝදලා වෙරලා ඉක්මනට වර්ෂාප් දින ඇදහැලී කියලා බලාපොරොත්තු වෙන නිසා එන්න පිටත් වුණා. ඩෝන්ට නම් එන්න හිතන්නෙම අදහසක් නෑ. ඒත් ඉතින් රෑබෝ එන නිසා ගෙවල් වලට එන්න ඕන නිසා අපි ඉක්මනට ආවා. මේ දැන් එනකොටත් මෙතනින් අවස 3ට විතර වගේ. ඒ නතර මගදී ඉතින් පොඩි කරදරයකට මුහුණ දෙන්න උනා. අපි වතුර බිමේ දියවැල ප්‍රදේශයෙන් වනස්පතීන් මැදින් ගලා හැලෙන දියදහරකින් තමයි. හරිම පිරිසිදුයි. කෝල් ෆ්‍රිජ් වල දැම්මම තමයි බය නැතුව බිව්වා.
ඒ වගේම තමයි කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කිව්වා නේද? අපි අලුපුලැල්ල මාර්ගයෙන් එන්න හදනකොට තව මාර්ගයක් තිබුණා. ඒ මාර්ගයෙන් කාර් එහෙම ආපු නිසා අපි හිතුවා ෂෝට් කට් එකක් වෙන්න ඇති කියලා. ඒ මාර්ගෙ දිගේ ආවා. ටික දුරක් යනකොට පාලමක් අසලින් මාර්ගෙ දෙකට බෙදෙනවා. එතනින් ඉතින් බෝඩ් එකක් තිබුණා. ඒ බෝඩ් එකේ නම් තිබුණේ ස්ට්‍රේට් එකට ඔෆිස් වලට යන පාරක් කියලා. ඒ නිසා අනිත් පාරෙන් ආවා. එනවා කිලෝමීටර් 2කමාරක් විතර පොඩි කෙනෙකුට ඇහුවා ඒ ළමයාට ඔළුව වෙනවා මේ පාරේ යන්න පුළුවන්ද කියලා අහපුවම ඒත් ඉතින් යනවා ඉවරයක් නැහැ කැඩිච්ච පාරකින් බයිසිකලේ පෙල්ලෙන්නේ නැතුව බෙහෙරුනේ බොහොම අමාරුවෙන් ටික දුරක් තල්ලු කරනවා පයින් යනවා එහෙම තමයි ගියේ ටික දුරක් යනකොට ටැමිල් කට්ටියක් හම්බෙලා ගියා මහත්තයෝ මේ පාරෙන් යන්න බෑ ආපහු හරවගෙන යන්න කියලා ආයෙත් ඒ කට්ටම කාලා ඉතින් ආපහු ඒ ෂෝට් කට් එකටම ඇවිල්ලා බලකොටුන්නට ඇවිල්ලා ආපහු ආවා. එහෙනම් ඉතින් නැවත හමු වෙමු. ලස්සන බ්ලොග් එකකින් හමු වෙනවා.